ජෝහන්තුමාගේ සුවිශේෂයේ 6 වන පරිච්ඡේදයේ පළමුවන වගන්තියේ සිට 15 වන වගන්තිය දක්වා ඉන්පසු ජේසුස් වහන්සේ ගලීල මුහුදෙන් හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළසේක. උන්වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමූහයක් උන්වහන්සේ පසුපස්සේ ගියහ. එවිට ජේසුස් වහන්සේ කන්දකට නැගී තමන්ගේ ශ්‍රාවකයන් සමග එහි වැඩහුන්සේක. ජුදෙව්වරුන්ගේ මංගල්‍ය වූ පාස්කුව ළංව තිබිණි. ජේසුස් වහන්සේ ඇස් ඔසවා බැලූ කල තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක මොවුන් හැම දිනාටම කන්නට දීමට අපි කොතනින් රොටි මිලේට ගනිමුදැයි පිලිප්ගෙන් ඇසූසේක. උන්වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිසය. මන්ද තමන් කරන්න යන්නේ කුමක්දැයි උන්වහන්සේම දැන සිටි බැවිනි. පිලිප් පිළිතුරු දෙමින් එකිනෙකාට ටික ටිකවත් දීමට රිදීකාසි 200ක රොටි වුවත් නොසෑහේයයි කීය. ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙක් වූ සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩ්‍රු උන්වහන්සේ අමතා යව රොටි 5ක්ද මසුන් 2 දෙනෙකුද ඇති කොළුවෙක් මෙහි සිටී. එහෙත් මෙපමණ දෙනෙකුට එයින් කුමන පළක්දැයි ඇසීය. මිනිසුන් හිඳවන්නයි ජේසුස් වහන්සේ වදාළසේක. එතන බොහෝ තනකොළ විය. ගණනින් 5000ක් පමණ පිරිමි එහි හිඳගත්හ. එවිට ජේසුස් වහන්සේ රොටි ගෙන තුති පුදා හිඳගෙන සිටි අයට බෙදා දුන්සේක. එලෙසම මසුන්ගෙන්ද දුන්සේක. සියල්ලන්ට කැමති තරම් කෑම ලැබුණේය. ඔවුන් කා තෘප්තියට පැමිණි පසු උන්වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කරගන්නයි වදාළසේක. මෙසේ කෑම වැළඳූ අය යව රොටි 5න් ඉතිරි කළ කැබලි එකතු කොට මළු 12ක් පුරවා ගන්නා ලදී. සමූහයා මේ හාස්කම් දුටු කල සැබෑවටම මෙතුමානෝ ලොවට වඩින්න සිටින දිවසිවරයානෝ යයි කීහ. තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන රජකමට පත් කරන්නට වුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන නැවත තනියම කන්දට වැඩියසේක. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දින අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගේ සුබ වදනට අවදි වන විට ස්වාමින් වහන්සේ අද අපි හැම කෙනෙකුටම පවසනවා උන්වහන්සේ අපගේ ජීවිතයේ ඕනෑම මොහොතක අප සමග ජීවමානව වැඩ සිටින බව. අද සුබුත එය අපිට තහවුරු කරනවා. ස්වාමින් වහන්සේ මේ සිදු කළ ප්‍රාතිහාර්ය අපි හැම කෙනෙක්ම හොඳ ආකාරම දන්නවා. අපි මේ කියවලා තියෙනවා, මෙනෙහි කරලා තියෙනවා. සමහර වෙලාවට අපි මේ අධ්‍යයනය කරලා තියෙනවා. ස්වාමින් වහන්සේ අද අපිට දෙන දේව ධාර්මික පණිවිඩය අපි කීයෙන් කී දෙනෙක්ද අයිති කරගන්නට සූදානම්? ස්වාමින් වහන්සේගේ වචනය අපි දිනපතා මෙනෙහි කළාට, ස්වාමින් වහන්සේගේ වචනය අපි දිනපතා කියුවට, ඒ වචනේ සැබෑ හරය අපගේ ජීවිතයට ඇතුල් වෙන ප්‍රමාණය ඉතාමත්ම අල්පයි. මේ තමයි අපේ ජීවිතය අපිට තියෙන ලොකුම අභියෝගය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේ මේ ප්‍රාතිහාර්ය තුල අපිට පැහැදිලිව සුවිශේෂය සඳහන් කරනවා. ස්වාමින් වහන්සේ පිලිප්ට ප්‍රශ්නයක් යොමු කරනවා. මේ මිනිසුන්ට යම් කිසි දෙයක් කන්නට දෙන්නට ඕන. පිලිප්ප පරීක්ෂා කරන්නට තමයි ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නය ඔහුගෙන් අහන්නේ. එසේනම් ස්වාමින් වහන්සේ ඒ ප්‍රශ්නයම ඔබගෙනුත් මගෙනුත් අහනවා. සූදානම් වෙලා ඉන්න ස්වාමින් වහන්සේගේ කටහඬට, උන්වහන්සේ අහන ප්‍රශ්නයට සවන් දෙන්න. අපි ගොඩක් වෙලාවට සූදානම් නැහැ. ඒක තමයි අපේ ජීවිතයේ තියෙන වරද. අපි ඔහේ කියන්නම් වාලේ දේවල් කියනවා, අහන්නම් වාලේ ඔහේ දේවල් අහනවා. පැහැදිලිව වෙන් කරලා ස්වාමිනාගේ වචනය අවබෝධ කරගන්නට අද අපිට බැරි වෙලා. ඒක අපේ ජීවිතේ අපි ලබන පරාජයක්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නය පිලිප්ගෙන් අහනකොට පිලිප් ස්වාමින් වහන්සේට දෙන පිළිතුර තමයි එකිනෙකාට ටික ටිකවත් කෑම අපි දෙනවා නම් රිදීකාසි 200ක්වත් අපිට වැය කරන්නට සිද්ධ වෙනවා. ප්‍රේමවන්තේනි,
ශ්‍රාවකයෝ පවා මුදල් මත යැපුණු බව මේ සුවිශේෂයෙන් අපිට පැහැදිලි වෙනවා. ස්වාමින් වහන්සේ මෙතන උරගා බැලුවේ පිලිප්ගේ විශ්වාසය. එක්තරා විදිහකට ෆිලිප් මෙතන අසාර්ථකයි. අපේ ජීවිතේ අපිත් බොහෝ වෙලාවට ස්වාමින් වහන්සේ ඉදිරියේ අසාර්ථකයි. ඒ පිලිප්ගේ අසාර්ථකත්වයේ තුල පේදුරුගේ සොහොයුරු ඇන්ඩ්‍රු ස්වාමින් වහන්සේට කියනවා මේ ස්ථානයේ ඉන්නවා කොළුවෙක්, මේ කොළුවා ළඟ රොටි 5ක් මසුන් 2 දෙනෙක් තියෙනවා. මෙච්චර ප්‍රමාණයකට එයින් කුමන පළක්ද? ඔහුගේ විශ්වාසය එක්තරා විදිහකට සෙලවෙන විශ්වාසයක්, ස්ථීර විශ්වාසයක් නෙමෙයි. ස්වාමින් වහන්සේ මේ ඇසූ පමණින්ම මිනිසුන්ව හිඳවන්නට කියලා ශ්‍රාවකයන්ට පවසනවා. ඉනනතුරුව සිදුවිච්ච දේ ඔබ හැම කෙනෙක්ම දන්නවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ස්වාමින් වහන්සේ අපත් එක්ක ජීවමානව වැඩ සිටිනවා නම් ඇයි අපි කලබල වෙන්නේ? ඇයි අපි සැක කරන්නේ? ඇයි අපි විශ්වාසය නැති කරගන්නේ? අද ඔබගෙන් මේ ප්‍රශ්නේ අහන්නට ඕන. ඔබගේ ජීවිතයෙන් මේ ප්‍රශ්නේ අහන්නට ඕන. ස්වාමින් වහන්සේ අද අපිට ලස්සන පිළිතුරක් දෙනවා. ස්වාමින් වහන්සේ අපේ ජීවිතේ ප්‍රශ්න, කරදර, බාධක, අරගල එහෙමත් නැත්නම් අපේ බලාපොරොත්තු සුන් වෙනකොට උන්වහන්සේ අපත් එක්ක ජීවමානව වැඩ සිටිනවා. මේ පණිවිඩය අද අපගේ ජීවිතයට අපි අයිති කරගනිමු. දේව වචනේ කියුවට විතරක් වැඩක් නැහැ. දේව වචනේට සවන් දුන්නට විතරක් වැඩක් නැහැ. එහි අර්ථය අවබෝධ කරගෙන අපගේ ජීවිතේ ඒ අපි ක්‍රියාවට නංවන්නට ඕන. විශ්වාසය නම් ඒ විශ්වාසයේ ක්‍රියාශීලී විශ්වාසයක් වෙන්නට ඕන. මොහොතින් මොහොත වෙනස් වෙන විශ්වාසයක් වෙන්නට බැහැ ප්‍රේමවන්තේනි. එසේනම් අද දවසේදී ස්වාමින් වහන්සේ තුල අපි හැම කෙනෙක්ම අලුත් ජීවිතයක් ආරම්භ කරමු. විශ්වාසයේ ජීවිතයකට අපි හැම කෙනෙක්ම ප්‍රවිෂ්ඨ වෙමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බල දේව මහත්මයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා.